හරිලා මේ ඊළඟ තියෙන අපේ පස්වෙනි ප්‍රතික්‍රියාව HBr ආකරණය. මේ වගේ කියන්නේ HBr හරි මේ වගේ හයිඩ්‍රජන් හැලයිඩ් ඕන එකක් මේ HX ඕන එකක් ආකරණය කරන්න පුළුවන්. ආකරණය HBr ආකරණය. හරි ළමයි. අපි HBr ආකරණයේ උදාහරණයක් එක්ක බලමු. ඇල්කීනයක් මෙහෙම තියෙනවා. මේ ඇල්කීනට අපි HBr දානවා කියලා කියමුකෝ. මොකද වෙන්නේ? මෙතනදී ළමයි වෙන්නේ මේකට මෙහෙම H එකයි H+ එකයි Br- එකයි. කොටස් දෙකක් විදිහට හිතන්න. මෙහෙම කොටස් දෙකකට වෙන් කරගෙන හිතන්න. ඉස්සල්ලා අපි කතා කරා වගේම ළමයි මෙතන මේ තියෙන හයිඩ්‍රජන් වැඩි තැනට තමයි හයිඩ්‍රජන් එක සෙට් වෙන්නේ. හරිද? එතකොට මෙහෙම CH මෙතන මේ බන්ධනය නැති වෙනවනේ. එතකොට මෙතන CH3. හරි. එතකොට මෙතන ළමයි මෙතනට තමයි මේ H අඩු තැනට තමයි Br එක දෙන්නේ. ඔච්චරයි තියෙන්නේ ළමයි. මේක හැබැයි මේ අර මාකෝනිකොෆ් නීතිය කියලා වෙනම එකක් ලියා ගන්න ළමයි. මාකෝනිකොෆ් නීතිය. මාකෝනිකොෆ් නීතිය. මාකෝනිකොෆ් නීතිය. මාකෝනිකොෆ් නීතිය කියන්නේ ළමයි හයිඩ්‍රජන් වැඩි තැනට තමයි හයිඩ්‍රජන් සෙට් වෙන්නේ. හයිඩ්‍රජන් වැඩි තැනට තමයි හයිඩ්‍රජන් සෙට් වෙන්නේ. හරිද? එහෙම තමයි වෙන්නේ. හයිඩ්‍රජන් අහක් වෙද්දී අහක් වෙන්නේත් හයිඩ්‍රජන් අඩු තැනින්මයි. අන්න ඒක තමයි මේකේ තමයි වෙන්නේ. හරි. ඊට පස්සේ ළමයි HBr ආකලනය දැන් අපි නෝමල් අවස්ථාව කියලා දුන්නානේ. ඒතකොට මේ HBr ආකලනයම HBr ආකලනය පෙරොක්සයිඩ් ඇති විට HBr ආකලනය පෙරොක්සයිඩ් ඇති විට. හරිද? එතකොට ඒ කියන්නේ ළමයි පෙරොක්සයිඩ් කියන්නේ H2O2 නැත්නම් කාබනික මේ පෙරොක්සයිඩ් එකක් R2O2 ඔය වගේ එකක් තියෙන අවස්ථාවකදී මේ අවස්ථාව ළමයි ටිකක් විශේෂයි. ඒක තරු දෙකක් දාගෙන තියාගන්න. මේ තරු දෙකක් දාගෙන තියාගන්න. මොකද තමයි මේ අවස්ථාවේ විශේෂ ඉතින්ලා අපි HBr ආකරණයේ නෝමල් අවස්ථාවේ කරත්තා මේ විදිහට ප්‍රතික්‍රියාව වුණේ. හයිඩ්‍රජන් වැඩි තැනට හයිඩ්‍රජන් ආකලනය වුණේ හයිඩ්‍රජන් අඩු තැනට Br ආකලනය වුණේ නෝමල් අවස්ථාවේදී. එතකොට ළමයි මේකෙදි වෙන්නේ ඒකේ අනිත් පැත්ත. එතකොට මේකේ මාකෝනිකොෆ් නීතියට අනුව මේක උනේ. එතකොට මේක ළමයි මාකෝනිකොෆ්ට ප්‍රතිවිරුද්ධ එක. ප්‍රතිමාකෝනිකොෆ් එක තමයි මේකෙදි වෙන්නේ. ප්‍රතිමාකෝනිකොෆ් නීතිය. ඒක නීතියක් කියලා එහෙම කියන්න ඕනේ නැහැ. ප්‍රතිමාකෝනිකොෆ්. ඒ කියන්නේ එතකොට මාකෝනිකොෆ් නීතියදී කිව්වේ හයිඩ්‍රජන් වැඩි තැනට හයිඩ්‍රජන් යනවා කියලා. එතකොට මේකෙදි වෙන්න ඕනේ මොකද්ද? ඒකට ප්‍රතිවිරුද්ධ වෙලයි. හයිඩ්‍රජන් අඩු තැනට තමයි හයිඩ්‍රජන් එක මේ හයිඩ්‍රජන් එක යන්න ඕනේ. ඒකට මෙහෙම ආයේ ගන්න මෙහෙම එකක් CH2 හරිද? එතකොට මේකෙදී HBr දාලා R2O2 නැත්නම් H2O2 වගේ එකක් පෙරොක්සයිඩ් එකක් දානවා. එතකොට ළමයි මෙතනදී හයිඩ්‍රජන් ආකලනය වෙන්නේ හයිඩ්‍රජන් අඩු තැනට. R2O2 තියෙනකොට මේ විශේෂයි. ඉස්සෙල්ලා එකත් එක පටල ගන්න එපා. මේක තමයි සාමාන්‍යයෙන් පටල ගත්තොත් පටල ගන්න ළමයි. එතකොට මේක HBr දානකොට පෙරොක්සයිඩ් ඇති විට හයිඩ්‍රජන් අඩු තැනට තමයි හයිඩ්‍රජන් එක යන්නේ. එහෙනම් මෙතනට තමයි H එක යන්නේ. CH3 CH2 මෙතන CH2 එක හැම දිනනවා. තිත්ත බන්ධනය නැති වෙනවනේ. එතකොට හයිඩ්‍රජන් වැඩි තැනට තමයි Br එක යන්නේ. හරි. තව ඒ වගේ එකක් අපි ගමු. CH3 CH CH3 CH2 ඔයක් ගමු. මෙතනදිත් HBr එක පෙරොක්සයිඩ් දානවා. ඒතර පෙරොක්සයිඩ් තියෙන අවස්ථාවකදී ප්‍රතිමාකෝනිකොෆ් ඒ කියන්නේ හයිඩ්‍රජන් අඩු තැනට තමයි හයිඩ්‍රජන් යන්නේ. හයිඩ්‍රජන් අඩු මෙතනට යනවා හයිඩ්‍රජන් එක. මෙතනට එනවා Br එක. CH3 CH2 CH3 මෙතනට තමයි Br එක එන්නේ. CH2 Br. හරි. එතකොට ළමයි මේ විදිහට තමයි අපි මේකෙදී අපි කතා කරේ ප්‍රතිකානුකෝණ නීතිය ඊට පස්සේ මාකෝනිකොෆ් නීතිය. එතකොට ඇල්කීන වල ප්‍රතික්‍රියා ටික ඉවරයි ළමයි. මෙතනින් ඇල්කීන වල ප්‍රතික්‍රියා ටික ඉවරයි. ඊට පස්සේ ඇල්කීන වල යාන්ත්‍රණ ටික අපිට කතා කරන්න තියෙනවා. යාන්ත්‍රණ තුනක් තියෙනවා. සාරාංශයක් විදිහට ගත්තොත් ළමයි ඇල්කීන හදන ක්‍රම තුනයි. ඇල්කීන හදන ක්‍රම තුනයි. ඇල්කීන වල ප්‍රතික්‍රියා 6යි. යාන්ත්‍රණ තුනක් තියෙනවා. යාන්ත්‍රණ තුනක් තියෙනවා. මේක ඉවරයි මේක ඉවරයි. දැන් මේක තමයි කරන්න තියෙන්නේ. හරි. එතකොට හදන ක්‍රම තුන මොනවද? මතක් කරන්න.
එහෙම 1 2 3 කියලා මතක් කරන්න. ඒ ෂෝට් නෝට් එක හදාගන්න මෙතනදී හදන ක්‍රම තුන මොකක්ද කියලා ප්‍රතික්‍රියා 6 ෂෝට් නෝට් එක හදාගන්න. සාරාංශයක් තමන්ගේම සාරාංශයක් හදාගන්න.